හයි කටිය අද කතාරන්න ඉතුවේ මන් දැක්ක ලස්සන ප්‍රඩක්ට එක ඒක තමයි සැම්සුම් ෆෝල් ලිට් ම සප්‍රයිස් වනේ ඒක තික්නස් එක 4mm ඒමාර ඉතින් අද කතාරම ෆෝල්ඩ් ඒත් එක ගැන සහ ඇපලට පුළුවන් එකත් එක තරන් කරන්න කියන එක ගැන ඇපල් එකේ ෆෝල්ඩ එකක්කා ෆෝඩබල් ෆෝර්නයක් හරි ෆෝඩබල් ෆෝර්නයක් අවත්තේම එක ගන්න ඇප ෆෑන් කෙනෙක් කැරෙන්න්න වෙන රීසන් එකක් තියේද කියන එක ගැන අපි කතාරුට මේක ප්‍රශ්න තියන්නේ දැන් සැම්සුන්ලාගේ ෆෝල් සිරිස එක එන්නේ අටවෙනි සිරිස එක අටවැනි පරම්පරාව කියන්නේ ගොලන්ට කලින් ෆෝන් අට එක්ස්පිරෙන්න්ස තියෙන ඉතින් ටෙක්නෝජි ඉම්පරු කරලා තියෙනවා එතකොටෙකුල දැන් ඒක එක්ස්පෙරිමෙන්ටක් විදිර නෙමේ කරන්නේ ඒකට ගැන මිලියන්ස් යසස් මිලියන ගානකගේ රියල් එක්ස්පිරෙන්න්ස එක තියෙන ඉතින් අපල්ල කොච්චර ඇතුළි තියාගෙන ඒගොල රිසර්චන් ඩිවලක්මන් කරත් රියල් එක්ස්පිරෙන්න්ස එක ඒගොලන්ට තාමනෑ එතකොට ඒගොල්ලෝ හෙට ෆෝර්නෑ රිඩිස් කරත් ඒගොලු අලුත් කෙනෙක් විදිර තමයි අලුත් තරංකාරෙක් විදිර තමයි එලියටෙන්නේ ඒත් මේ සැම්සුම් ප්‍රඩක්් එක ගොඩක් මැචෝ විදිර තමයි තියෙන්නේ ඉතින් මගෙනම් අදල් තියෙන්නේ මේ සැම්සම් ෆෝල්ඩ එක ලොකුම ඇඩ්වාන්ටේජ් එක තියෙන්නේ ඒක දැනටමත් පාවිච්චි කරන්න තියන්න එක්ස්පෙරිමෙන්ට් ඩිවයිසයක් විදිරන මේ අපිට බයනතු දැන් ප්‍රඩක්ටිවිට ඉම්පරු කරන්න පුළුවන් ඩිවයිසයක් දිර පාවිච්චි කරන්න පුළුවන් වෙලා දෙනවා ඒක සාමාන්‍යයෙන් එකකට වැඩියෙන් පාවිච්චි කරන කෙනෙක්ට හොඳ සොලූෂණයක් කලා තියෙනවා තව බිස්නස් කරන කෙනෙක්ට නැත්තං YouTube විඩියක් බලන ගමන් නෝට් කල් ලියන ස්ටන් කෙනෙක්ට වනත් ඒක මාර විදිර දැන් වටින මොකද ඒ ෆෝනක් දිර පාච්චි කරන්න පුළුව අවශ්‍ය වෙලට විතරකවට ටැබ් එකකින් කරන වැඩටිකත් ඒකෙම කරගන්න පුළුවන් වෙලා තියෙනවා දැඟ කතා කරොත් එහෙම ඇපල්ල ගැන ඇපල්ලා මීට කලින් ගෙන පපල් වොච්ච එක එයාපොඩ් ඩිවයිසස් ටික අයිපෑස් මේ ඔක්කොම පස්සේ ගෙනාවේ ඒ වුණට ඒගොල්ල හොඳට පොලිස් කරලා එකෝ සිිස්ටම එකත් එක ගලපලා Apple user කෙනෙක්ට නැත්නම් Apple ෆෑන් කෙනෙක්ට ගන්න ආස විදියට ඒගොල්ලෝ හදලා තමයි එළියට දාන්නේ කොච්චර පරක් වුණත් ඉතින් මේ ගැන මොකද හිතෙන්නේ මේ Apple foldable ෆෝන් එක කොයි වගේ වෙයි කියලා ඔයගොල්ලෝ හිතන්නේ කියලාත් කමෙන්ට් එකක් දාන්න මම නම් හිතන්නේ ඒගොල්ලන්ට Samsung වලට තියෙන real world experience එකයි ඒගොල්ලන්ගේ software improve කරලා එතකොට durability ගොඩක් වැඩි කරලා මේ දේවල් එක්ක ලේසි වෙන්නේ නැති වෙයි හොඳ තරගයක් තියෙයි ඉතින් Apple ෆෑන් කෙනෙක් වෙන එකට අමතරව මොනවගේ අවස්ථාවක් නැත මොනවගේ කොලිටි එකක් Apple රිලිස් කරයිද කියලා යටින් කමෙන්ට් එකක් දාන්න ඔයගොල්ලෝ